Oh. Hey, it's coming away. Come. Come, man. Oi. හොඳයි. සෝක් කමිටියක් ඇනෝයි. ඔව් ඒක තමයි. මට වෙන්නන්න ඕකද කොයි නැටක් නෑ. නිකන් හයි දැන්. කොහෙන්ද ගන්න? වෙන කොහෙන්ද ඉතින් හොඳ කමිටියක් ගන්න ඕන. ඉතින් කොළඹින් තමයි. අනේ කොළඹ තියෙනවලානේ හොඳ දේවල්. මන්නම් පැත්ත පොලා දෙන්නේ නෑනේ. අනේ ඔයාට පිස්සුද? කොළඹ නැත්තම් කොහෙද හොඳ දේවල් තියෙන්නේ? දැන් ඉස්සරහනේ කොළඹ බලන්නේ තියෙන ගතිය. දැන් මාර දිනුවක් තියෙන්නේ ඕන බඩුවක් තියෙන කොළඹ. බඩුවක් තියෙනවා. ඒ වුණාට ඉතින් ඒවා විකුණන්නේ වංචා කරලානේ. එහෙම කියන්නේ බාරි. කොළඹ තමයි බඩුවක් ලාභෙට තියෙන්නේ. ලාභයි කියලා තමයි දෙන්නේ. ඉස්සර වගේ නෙවෙයි දැන්. මම ළඟදී මේ ඉනේ වදින පටියක් ගන්න ගියා. බෙල්ට් එකක් ගන්න ගියා. මොකටද? ඉනේ වදින්නේ. ඉනේ වදිනවා තිය වෙනව නෝ. ගියාම බලනකොට රුපියල් 200යි කිව්වා. හොඳද වදින හොඳ හැම මොකක්ද එකක් ගන්න දිනවා ඉන්නව කියනවා. ඉතින් මං ගියා එනන් දෙන්න මට දෙන්න කිව්වා. මුවද මොකද්ද ජිමික්ස් එකක් අරගෙන කටස් ගාලා හේල් ටිකක් ගහලා මට දුන්නා 250යි. 250යි? ඒ මම වෙන්නේ මොකද්ද යකෝ බලනකොට හිල් පහක් ගාලමු. හිලකට රුපියල් 10යි. එන ගන්නේ යෝ. ඒව තමයි දැන් උන්ගේ වැඩ. ඒව දිනුනේ සාදානේ නිකන් යන්දානේ හන්ද. මට වෙච්ච වැඩක් මං කියන්නේ. මොකක්ද? මං දවසක් කොළඹ යනකොට. හරිද? මට හොඳට වතුර දීපා කියලා මං එක්කෙනෙකුට කිව්වා මෙන්න අර ලස්සන පාට බෝතල් වල හදන්න. ඔය දැන් කියන්නේ තරුණ කාලේද? තරුණ කාලේ තමයි. මං එයාට කිව්වා මෙන්න මේකෙන් දෙන්න කියලා. එතකොට ගෝ එයා 710 කියලා. ඉතින් මං ඊට දුවා 710. ඊට 710. ඊට පස්සේ ආව මගේ ඔරෙන්ජ් දාන්නද? නිකන් නේ 710 දාන්න කිව්වා. ෆෘට්ස් දාන්න. ඔය දාන්න කිව්වා. ලෙමන් දාන්න. දාන්න කිව්වා. Jadi mau gudus gua ya. Ini ini. Sadar ni. Sadar. Iyo kaya. Ini waktu orang gue sadar itu. Orang dah, orang dah, mereka sadar ini. Sadar ini motor hati itu bas sekian dah sekali. Sadar dia. Iyo nanti ekali windu bawa kata. Ekali tahu ekatnya, tahu ekak kali. Ekak windu yakin. Dan ekali. Kita orang mana rumah ganti gila. යනකොට විකුණන ජෝඩුව 10 කියලා. ඉතින් මම බල සරන් දෙකක් 10යි නේ ආවයි. මම ඉතින් දෙන්න කියලා ගත්තෝ එක තරමක් දියෝ. මං ඇහුවා මොකද කියලා බලනකොට ඒ තේරුනේ නැති. ඒකේ ගහලා තියෙන පින්තූරේ මගුල් ජෝඩුව. ජෝඩුව මාක් එකේ ඉන්න 10යි. ඔයා ඔය කියන්නේ හැබැයි අලුත් කතාවක්මයි දැන්. අලුත් කතාවක්. ඒකයි උන්නේ ජෝඩුව මාක් සර. මොකද කියන්නේ ඒවා? අනේ අණ්ඩානේ. හරි ඒ වුණාට ඒ කාලේ කොළඹ පාරක ඇවිදලා හරි යන්න තිබුණා. ඔය කඩවල් වල නෙවෙයි කොහොම පාරේ වැහගෙන ඉක්කන දැන් අනිත් එක යන්න උලන කුණු ජරාව හැම තැනම. එහෙම කියන්න එපානේ. මං දැක්ක මේ ළඟදී පත්තරේ තියෙන එක්කෙනෙක් කියලා දිනවා. කොළඹ නගරේ කුණු තියනවා කියලා නවතනවා. නෑනේ මුළු ආසියාවේම ලස්සනම නගරේ කරන කොහොමද කොට. ඒ කාලේ ගැන නම් කතා කරන්න එපා. ඒ කාලේ දැන් අමුතෙන් ලස්සනම නගරේ කරන්න ඕනේ නැහැ. ඒ කාලේ කොළඹ ලස්සනට තිබුණා තමයි. අර සින්දුවකුත් තියෙන්නේ. කොළඹ නගරේ රැට පැරිස් නුවර වාගේ පේනවා කොළඹ නගරේ රැට. අනේ නිකන් ඒ රැට ඉතින් වල කැත පේන්නේ නැහනේ බලුත් දැම්මම. නිකන් උඩින් බැලුවම පේනවා ඉතින් බොරුන්නේ යන්නේ. හරි වා කියන්නේ දැන් ඔය එහෙමයි කියන්නේ. තව සින්දුවක් තියෙනවා මං කියන්නේ. මොකද්ද? අර කියන්නේ කොළඹ ලස්සන ගැනමයි ඒක කියන්නේ. මොකද්ද? කොළඹ ඔය කොළඹ නගරේ ගැන කියන්නේ නැත්නම් අනේ අණ්ඩානේ ඔය තියෙන අර කොළඹ හිටපු ගෑනු කෙනෙක් කිව්වා සුයා කියලා. එයාගේ ලස්සන තියෙන්නේ. ආ ලස්සනයි. ඕ ලස්සනයි කොළඹුරේ සුයා කියන්නේ. ඒක තමයි කොළඹුරේ ඉන්නේ සුයා. එයා ලස්සනයි. එච්චරයි ඉතින් ඒක තමයි කියන්නේ. ඒ වුණාට මෙයා ඒව සින්දු හදන්නේ යම් කිසි ලස්සනක් පේන ඉඳන්නේ. මොනවද තියෙනවද ඒව සින්දුවක්? ඇයි නැත්තේ? මොකක්ද? ඇයි දෙන්නේ? කීම සින්දුවක් තියෙනවද? මොකද්ද ආමේදී? කොළොන්ට තින්නේ උනග්ග අපේ රටේ මිනිස්සුකම ඒක නෙවෙයි ඒක උත්තරේ. ඒකත් තියුණ දැන් බලන්න ඒ කාලේ කොළඹ කියලා ගස් කොළන් තියුණ ලස්සට. අවදන ගස් කොළන් තියුණ කුරෙල්ල හිටියා. කොහෙද ගස්සල නෙදී. අනේ නිකන් ඉඳානේ. දැන් ඉන්නද බේතකට කුරුල්ලෙක් මොකද නැද්ද? කොළඹ තමයි දැන් ගම් වලටත් වඩා කුරුල්ලෝ ඉන්නවා දැනගන්න. දැන් ඉන්නවද කුණු වල වහලා කොළඹ කක්කොල. මේ නිකයි අන්දානේ ඔයාටම කියන්නද? ඔක සින්දුවක් තියුණා. මොකද්ද? කොහෙද? මම දන්නා සින්දුව මොකද දන්නා? කොළඹුරේ නුඹ ඉන්න ඉසව්වේ
කිරිල්ලියෝ ඉකිලෙනෝ අලු නිදැල්ලේ කියලා. ඔයා මොනවද කියන්නේ? ඔය කියන්නේ කිරිල්ලියෝ ගැනනේ. කිරිල්ලියෝ ඉන්නේ ඉතින් කුරුල්ලෝ ඉන්නේ. කුරුල්ලෝ නැතෝ කිරිල්ලියෝ මොකක් කරන්නද? ඔයා මේ පටද හොගන මේ වෙන කිරිල්ලි එකක් පොයි කියන්නේ. ඔයා දන්නවද ඒ කාලේ කොළඹ හිටියා නරි. නරි? දැනුත් ඉන්නේ කොළඹ නරි? කොහෙද? ඔය ඉන්නේ කෙවෙත් දරාට ගන්නේ උ. ඔය ඒ උන් නෙමෙයි මම කියන්නේ. කැලේ ඉන්න නරි. කැලේන කොහෙද ඉන්නේ? කම්බෝ අම්මේ මෙයා දාව බොරු. කොහෙද නරි? ඔයා දන්නවද වුල්ෆන්ඩල් ස්ට්‍රීට් කියලා එකක් තියෙනවා. ඔය ඒකට තියෙන්නේ නේද? ඒකට දැන් වෙන නමක් කියන්නේ මොකද? ශ්‍රී රත්න ජෝති සරවණ මුත්තු මාවත කියලා. නන්නේ ඒකට ත්‍රේ නව වැටුනේ කොහොමද දන්නද? මොකද වුල්ෆන්ඩල් නරින්ද? නරින්ද? ඔව්. මොකද නරි මොකද ඩාල්? ඒකේ වුල්ෆන්ඩල් කියන්නේ මොකද? වෘකයෝ ඉන්න. තමයි වරිප්පු. ඩාල් කියන්නේ වරිප්පුනේ. ඩාල් නෙවෙයිනේ ඩොල්. ඩොල්. වෘකයෝ ඉන්න තැනිතලාව කියන එක ඒකේ තේරුම. ඒ වෘකයෝ නරි පැටල් වෙලා තිබුණා මේ පෘතුගීසියා කට්ටියනේ ඕක කරේ. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ තමයි නව දැම්මේ. අනේ මේ ඕකුන් ඉන්නේ නේද? අපේ රටවල් අල්ලගෙන උන්නා මදිවට තව නමුත් දාන්න. අනේ ඔයාලත් ඔය විශ්වාස කරනවා නේනේ. ඔයා මොනවද ඔයා දන්නේ නැනේ වරණ නම් ඒකනේ ඔහොම කියන්නේ. මොකද? දැන් ඔයා දන්නවද කොළඹ කඩ කීයක් තියෙනවද කියලා? කොළඹ කඩ? කොළඹ කඩේ ඉතින් ගණන් කරන්න පුළුවන්ද කොළඹ කඩ? කොළඹ කඩ ගණන් කරන්න ඕන නම් පුංචලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ යන්න. ඒකයි කොළඹ කඩ ගණන් කරන්නේ එන්නේද? නෑ මේ කොහෙද සාධාරණ වෙනද කොමිසමට යන්න ඕන. ඒක තියෙන්නේ ගණන් ගන්න ඒක. ඔයා දන්නේ කොළඹ එච්චර කඩ නෑ. කොළඹ තියෙන්නේ කඩ 5යි. 5යි? 5යි. ඔම්මේ මියා නිකම් කියන බොල. ඔයා දන්නද කඩ 5යි තියෙන මම ඕනනම් කියන්න මොනද කඩ 5යි. මොනවද කඩ කොච්චර මරදානේ ඔය හැමදේම කඩ සිදෙක. නෑ මරදානතව තියෙන එකයි. මොකද? මරියා කඩේ. ඈ? මරියා කඩේ තියෙනවා, මාළු කඩේ තියෙනවා, අලුත් කඩේ තියෙනවා, කොච්චි කඩේ තියෙනවා, ඉඟුරු කඩේ තියෙනවා. ඔච්චරයි තියෙන්නේ කඩ. අනේ නිකන් යන්දානේ බොරු කියන්නේ නැතුව කඩ 5යි තියෙන්නේ. වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ විතර තට්ටුව 35ක්ද කොහෙද තියෙනවා. ඔයා දන්නවද ඒක? ඒකට මේ ට්වින් ටවර්ස් කියලා කියන්නේ දන්නවද? අනේ බොරු කියන්නේ ඒක තියෙන්නේ ඇමරිකාවේ. ඒක ඇමරිකාවෙත් නෑ ට්වින් ටවර්ස්. දැන් ඒක කැඩුනානේ. අනිත් එක කොච්චර බිල්ඩින් තිබ්බත් ඇරක් තියනවද ගහක් කොලක් නැතුව. ඒ කාලේ වගේ ගහක් කොලක් තියනවද දැන්? මොකද නැත්තේ? ගස් කොළන් කොච්චර තියෙනවද? ගස් කොළ විතරක් නෙවෙයි දැන් කොළඹ තියෙන තරම් පිට්ටනි තියෙනවද මේ කොහොමද? ඔයා කොහොමද තියෙන්නේ පිට්ටනි? මොනවද කියන්නේ පිට්ටනි කොච්චර බලන්න ඉංග්‍රීසි අකුරු වලද? NCC තියෙනවා. ඒ SSC තියෙනවා. CCC තියෙනවා. එතකොට ECD තියෙනවා. කොච්චර ලස්සන දේවල් තියෙනවද? අනේ ඔය ඒ කාලේ තේරම අර රේස් කෝස් පිට්ටනිය තිබිච්ච එකන්නේ කෑලි කඩලා හදලා තියෙන්නේ. ඒ කාලේ රේස් කෝස් පිට්ටනිය තියෙන කාලේ කොච්චර ෂෝක්ද? අසෙව බලන්න කොච්චර සෙනගක් එනවද ඒක? ඒක ඉච්චර ඒ කාලේ විතරයි. දැනුත් කොච්චර සෙනග එනවද? මොනවාද? අසෙව බලන්න එන්නේ තුන්දු කෑලි අරගෙන සේකම කට්ටියන්නේ. ඒ අස්සෙව වැලිල්ල නෙවෙයි මං කියන්නේ රේස් දුවනකොට උඩ ඉනම් බලාගෙන හිටියේ ෂෝක් එකට අස්සෙව දුවන්නේ. ඉතින් ඒ දැනුත් දෙන්නේ කොහෙද අස්සෙව? ඔව් අවශ්‍යද පිටකොටි අර සාලාමින්ගේ පිටේ නැගලා ඉන්නේ. මං කොහෙද ඉන්නව? මම සාලාමින්ගේ අස්සෙවගේ පිටේ නැගගෙන ඉන්නේ ඔය වුණාද? කොහෙද? ඉතින් එහෙම හිටියට රේස් තියනවද ඒව? ඒ රේස් ඒ වුණාද ඒගොල්ලෝගේ ඇතුලේ පොඩි රේස් ඇති. එහෙම තමයි. හරි ඔයා වෙන ඒ වුණාට කොළඹ රහට කෑම කන්න දෙයක් තියනවද කියන්නේ? කොළඹ නෑ රහට කෑම කන්න දෙයක්. ඉස්සර වගේ නෑ. අනේ නිකන් යන්න බෑ කොළඹ ලෝකෙවත් නෑ කොළඹ තරම් කන්න කෑම කන්න දෙයක්. කොහෙද තියෙන්නේ? අයි වань හොටල් තියෙන්නේ. දැන් වань හිල්ටන් තියෙනවා. ගලදාරේ තියෙනවා. හොලිඩේ ඉන් තියෙනවා. කය තජ් තියෙනවා. අන්න බොලු. තජ් මහල් තියෙන්නේ ඉන්දියාවේ. ඉන්දියාවේ තජ් මහල් නේ මං කියන්නේ තජ් සමුද්‍ර හොටල් එක පොඩ්ඩක් ඉන්නව කියන්නේ. එතකොට දිනවකට ට්‍රාන්ස්ෆෝමර්. ट्रांसफॉर्मर तीन उपयोग ट्रांसफॉर्मर नहीं हो हमने निका इंदो ट्रांसफॉर्मर ट्रांस एसी आदे ने तो तव तीन කොට හොඳ හොටල් තියෙන මම ළඟදී ගියා ඔබ රෝයි මම නෙවෙයි මම නෙවෙයි ඔයානේ මම ගියේ මම ඔබ රෝයි කියන්නේ මම රෝයි නේ මං අරේ ඔය ඔබ රෝයි නේ මොනවාදනේ ඔබ රෝයි කියන්නේ හොටලයක් ඔයා මේ හැම එකම කොළොප්පමට ගන්න නේ අනික ඔයා කියන්නේ හොටල් ඒ කාලෙත් තිබුණා ඕම හොටල් එනම් ගෝල් පේස් හොටලේ තිබුණා කොහෙද ගෝල් පේස් එකේ තියෙන්නේ ඒ අය තව තිබුණා ග්‍රෑන්ඩ් ඔරියන්ටල් කියලා දැන් කියන්නේ ඒකට. ඒක තප්ප්‍රොවෙන් කියලා. එතකොට ගල්කිස්ස මහා ඒක කොළවනේ ඒක කපන්න ගල්කිස්ස නේකරෙන්නේ. මං කියන්නේ එහෙම හොටල් නෙවෙයි මං කියන්නේ කෑම කඩ ගැන. දැන් කඩ ඔයා දන්නවද? දැන් සමහර කඩවල
බලු මාසෙත් තියනවලු විකුණන්න. අනේ අන්දානේ අන්දේ ඒ කාලේ තියුනේ මොනද? ඒ කාලේ ජහජරාව ඉක්කනේ බොරු නම් කියන්නේ. බොරු වෙන්නේ කොහොමද? ඒ කාලේ තියුණා බලු බලල් මාස සේරම තියුනේ ඒ කාලේ. ආ කොහෙද තියුනේ? කොටියනේ තියුනේ. කොටිය කොහෙද? කොටිය තන හරියටම මතක නැහැ කොහොමද කඩේක තියුණා. ඔයා කොහොමද දන්නේ කවුද යාට කිව්වේ? මට යාළුවෙක් කිව්වේ. ආයෙ මොකද්ද කිව්වේ යාළුවා? කොළඹ කොටියේ බලල් මාස ගිනි ගණන් වුණා කියලා කිව්වා. අනේ ඔයා නිකන් බොරු කියන්නේ ඔයාලා ධර්මදාත වල්වල මහත්තයාගේ සින්දුවන්නේ ඔයා කියන්නේ. යානේ ඔක කියන්නේ. ඉතින් එයා තමයි මගේ යාළුවා. අනිත් එක ඒ ඔහොම වෙලා තියෙන අය කණ්ඩ නැතිව ඒ යුද්ධ කාලේනේ. ඒක තමයි කියන්නේ. ඒ කාලේ යුද්ධ හිතන් දේවල කොළඹ දැන් දිනද කොළඹ යුද්ධ. දැන් බලන්න ඔක ගෝල් ෆේස් එකට ගිහිල්ලා ඉස්සර දිනුනේ පොල් ගස් විතරයි. ඉතින් දැන් දිනව තල් ගස් විතර විකුණ දාලා තියෙන ලස්සනද ඒ මොකද ඒ ජාතික සමගිය පෙන්වන්නේ කියන්නේ. අර එතකොට එන මොකටද කාලතුවක්කු තියෙන්නේ ඒ කාලේ ඉඳලා? ඒ කාලතුවක්කු තියෙන්නේ නැව්වලට වෙන්නේ. ආ නැව් බය කරන්නේ. නැව් බය කරන්නේ නේ යන්නේ. ඔය අයියෝ ඒක දන්නේ නැව් බය කරන්නේ අර යන්නයට පේන්න. ඒ කියන්නේ විකුණන් ඇන්ටික් වලට ආසයිනේ නැව් වල යන සුදු මාත්. ඔයාට කියන්නානේ අවුරුදු ගානක් තිස්සේ විකුණන්නේ try කරනවා තාම එක කාලතුවක්කු විකුණ ගන්න බැරි වුණානේ අපේ කට්ටියට. කාලතුවක්කුවක් නෙවෙයි. ඔයා කියන්නේ දැන් තියනද කොළඹ එක ඇලක් දොලක් වැවක් ලස්සනට තියෙනවද ඒ කාලේ වාගේ? ඒ කාලේ තිබුණා. මොකද ඒ කාලේ තිබුණේ නැත්තේ? කොහෙද තිබුණේ? අයි ඒ කාලේ තිබුණේ ෂෝක් එකට. මොකද්ද? බේරලා අම්මෝ ඒක ගන්න අම්මේ ඒක නාන්න පුළුවන්. මෙයා නෑ ගිහලා අම්මෝ ඒක නෑ. ඒ දැන්නේ ඔය තියෙන තරම් ජරාව ඒකට දාලා ඒ කාලේ හරි ලස්සනයි. අර මේ අලුතෙන් සින්දුවකුත් තියෙන පරණ කාලේ ගැන කියලා. शांत वस्तियं ඇලේ පාරිවදිව සෙලස්තිනා කියනවා. ඉතින් පාරිවදින්න උනන්ද ජරාව නම් ඒ කාලේ ඕව ලස්සනට තිබුණා. අනේ ඔයා නිකන් බොදු කියන්නේ වානේ. බොදු කියන්නේ මට සින්දුව කිව්වා මතක් වුණේ. මොකද්ද? ඔය කොළඹ ගැන පරණ කොළඹ ගැන නේ සින්දුවෙන් කියන්නේ. මොන සින්දුව? සෙලස්තිනා කියනවා. අර තියෙන්නේ පාඩු වලෙන් කොළවට ගැල්වේලිය සපත්තු නග ලස්සනට තියෙනවා. මේ අපේ කොල්ලෝ ඒක කාලා නේ ඒක කාලා මේ අලුත් එව්ව සේරම ඒකට දාලා ඒ සින්දුව කාලා නේ කොල්ලෝ. මන් දන්නේ නෑ මං ඇහුවේ නෑ. දැන් එව්ව තාවර නෑ එව් මං අහගෙන කියනවා. ඌ කියන්නේ මෙන්න එහෙම. කොහොමද? අලුත් පාලමෙන් කොළඹට කන්ටේනර් ඇතුල් වුණා. කෙතරාමෙට එනකොට අපි හොඳටම හවස් වුණා. රූවියකේ කටවුට් එක දැක උඹ මට වටක් වුණා. ඔයා දන්නද රූපි හෝල් එක තියෙන්නේ? ඒකේ කටවුට් එක දැක්කවලු උට වටක්. MC එක ළඟ ඉඳපන් මං එනතුරු ධනංජනා. මරුනේ. ඒකේ ඉතුරු නැද්ද එතකොට? ඉතුරු ටික තියෙන ඉන්නෝ කියන්නේ. වයසේ ඊට පස්සේ කොළඹ හතේ ඉපදුනාට මටම ඔබින ධනංජනා matches වලට lights දැම්මා වාගේ මට උඹේ හිනා. tight blouse jeans ඇඳන් කරාබුවක් දිවේ දමා. millennium park එකේ පූල් ගහමු ධනංජනා. ඔන්න වල්න කොච්චර ලස්සන සින්දුවට මු කරලා තියෙනවා. හානිය නෑ ඒක අලුත් කරවන්නේ නේ. අලුත් ඉදිරියට ඒකනේ ඉතින් අර සංස්කෘතිය. ඔන්න සංස්කෘතිය කිව්වා මට මතක් වුණේ. අපේ සංස්කෘතිය නැති උනේ කොළඹ තමයි. කොළඹ අපි කතා කරමු සංස්කෘතිය ගැන. අනේ වනින්නන් සංස්කෘතිය ගැන නම් මට කතා කරන්න බෑ. කතා කරන්න දෙයක් නෑ. ඒක නිසා මම යනවා සංස්කෘතිය ගැන කතා නොකරමු කවදාවත් නෑ. ඔය යනවා ඉතින්. මම යනවා සංස්කෘතිය ගැන කතා කරන්න බෑ. මම යනවා. එන්නේ නෑ වංගා. අනේ ඉතින් යනවා. අපේ සතියේ එන්න වෙන මොකක් හරි කතා කරමු.